ඔබත් නිතරම මුඛයේ ඇතිවෙන උෂ්ණ බිබිලි නිසා පීඩාවට පත්වෙනවද? ආහාර ගැනීම අපහසු වෙනව වගේම උෂ්ණ බිබිලි නිසා බොහෝ දෙනෙක් මානසික ආතතියටත් ලක්වෙන බව අපි කවුරුත් එක ලෙසම පිළිගන්න කාරණාවක්. එහෙනම් අපි අද ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ උෂ්ණ බිබිලි සුව කර ගැනීමට නිවසේදීම කළ හැකි ප්‍රතිකර්ම කීපයක් ගැනයි. ඒ මොනවද බලන්න කලින් අපි බලමු උෂ්ණ බිබිලි ඇතිවෙන්න හේතු මොනවද කියලා. විටමින් B12, සින්ක්, යකඩ, ෆෝලේට් වගේ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජවල හිග බව. මුඛයේ ඇති බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය, ලෙමන්, අන්නාසි සහ ස්ට්‍රෝබෙරි වැනි ආම්ලික ආහාර, සෝඩියම් ලෝරල් සල්ෆේට් අඩංගු දන්තාලේප සහ මවුත්වොෂ් භාවිතය සහ මුඛ සෞඛ්‍ය නිසියාකාරව පවත්වා නොගැනීම උෂ්ණ බිබිලි ඇතිවීම සඳහා හේතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 10ක් 14ක් ඇතුළත කාල සීමාවකදී ස්වභාවිකවම උෂ්ණ බිබිලි සුවවීම සිදු වෙනවා. ඒ කාලය තුල සිසිල් ජලය සහ බීම වර්ග පානය කිරීමත්, ඒ සඳහා බීම බටයක් යොදා ගැනීමත් උෂ්ණ බිබිලි නිසා ඇතිවෙන වේදනාවන් අවම කරන්න ඔබට උදව් වෙනවා. නමුත් එපමණ දවසක් වේදනාව විඳින්මින් සිටීම අපහසු නිසා ඉක්මනින් උෂ්ණ බිබිලි වලින් සහනයක් ලබා ගැනීමට අපිට උදව් වෙන නිවසේදීම බොහොම පහසුවෙන් සොයා භාවිතයට ගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන ඔබට කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. මීපැණි. මීපැණි වල අඩංගු ප්‍රතික්ෂුද්‍රජීවී ගුණ නිසා ඕනෑම විවෘත තුවාලයක් ඉක්මනින් සුව කිරීමටත් ආසාදන ප්‍රදේශයේ විෂබීජ වලින් ආරක්ෂා කිරීමත් සිදු කරනවා. ඒ නිසා සෑම පැය කීපයකට වරක්ම උෂ්ණ බිබිලි මත සහ ඒ ආසන්න ප්‍රදේශයේ මීපැණි ආලේප කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට පුළුවන්. බේකිං සෝඩා. බේකිං සෝඩා වල අඩංගු සෝඩියම් බයිකාබනේට් වල ඉහළ පිරිසුදුකාරක ගුණ පවතිනවා. ඒ නිසා බේකිං සෝඩා සහ වතුර සමාන ප්‍රමාණවලින් ගෙන උකු මිශ්‍රණයක් සාදා ඒ උෂ්ණ බිබිලි මට සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආලේප කර වේලීමට තබන්න ඔබට පුළුවන්. මේ ප්‍රතිකාරය අවම වශයෙන් දිනකට තෙවරක්වත් කිරීමෙන් හොඳ සහ ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න ඔබට පුළුවන්. පොල් තෙල්. මීපැණි වලට වගේම පොල් තෙල් වලටත් ඉහළ ප්‍රතික්ෂුද්‍රජීවී ගුණ තියෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. ඒ වගේම දැවීම් සහ වේදනාවන් අඩු කිරීමේ හැකියාවත් පොල් තෙල් වලට තිබෙනවා. රාත්‍රියේදී උෂ්ණ බිබිලි සහ ඒ ආසන්න ප්‍රදේශයේ පොල් තෙල් ආලේප කිරීමත් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ලුණු වතුර. මද රස්නේ වතුර වීදුරුවකට ලුණු මේස හැඳි අනික් එකක් මිශ්‍ර කර ඒ වතුරින් හොඳින් කට සේදීම කළ යුතුය. ඉන්පසු මද රස්නේ වතුරින් කට සෝදා කට යටි ලුණු රස ඉවත් කරගන්න ඔබට පුළුවන්. ලුණු වල ඇති විෂබීජ නාශක ගුණය උෂ්ණ බිබිලි ඉක්මනින් සුව කරන්න වගේම වේදනාව අඩු කරන්නත් උදව් වෙනවා. දන්තාලේප. දන්තාලේප ස්වල්පයක් ගෙන දිනපතා උෂ්ණ බිබිලේ උඩ ආලේප කිරීම සිදු කරන්න ඔබට පුළුවන්. උෂ්ණ බිබිලේ උඩ ඇති සුදු පැහැය නැති වී යන තෙක්ම මෙය සිදු කළ යුතුය. මුලින්ම දන්තාලේප ආලේප කරන විට වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් එය බියවීමට කාරණාවක් නෙවෙයි. වගේම ඒ වේදනාව ඉතා ඉක්මනින් නැති වී යන බවත් ඔබට විඳින්න ලැබේවි. ඉතින් නිවසේදීම ඉතාම පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ දේවල් වලින් උෂ්ණ බිබිලි වලින් ඔබට ඇතිවෙන වේදනාවන් අඩු කර සහනයක් ලබා ගන්න පුළුවන් වේවි.